හෙලෝ ඉතින් කොහොමද ගයිස් මම සබා ඉතින් ඔන්නෝම තමයි ජීවිතය යන්නේ පත් කාලා කාලා එපා අදිනනේ. ශාල කරදරයක් වුණානේ මේක. පංකලක්කමද පොල් සම්බල හදාගෙන. යන්කෝ. මේ තැන තැන තිබ්බ සල්ලි ටික මම ඉතින් හැම ටික තුරගෙන යනවා ඉතින් අපි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මේ. ඊට පස්සේ ඉතින් අම්බුට ගහන නෙවෙයි ලස්සන පොඩිට පොල් ටික ගා ගන්න. ඊට පස්සේ ඉතින් බීලුන්නේ රතුළුන් ටිකක් අරගෙන මේ පොඩිට ලස්සන කවාගෙන යන්න ඕනේ. පොඩින් තමයි රස. ඊට පස්සේ ඉතින් අම්මිට කරලා දෙයක් ගත්ත එක නිකන් ඉංගි විරිස් වෙන චූඩි චූඩි කපා ගන්නවා නිකන් සුපිරිට. ඊට පස්සේ ඉතින් දෙහි ගෙඩිය මෙන්න මෙහෙම අරගෙන අමු දෙහි ගෙඩියක් ගන්නෝනේ පුතුත් එක්ක පැංගිරිත් එක්ක තමයි මගේ පොල් සම්බල හැදෙන්නේ ඉතින් මෙහෙම ගන්න හදන කට්ටිය හදන්නේ. මේ පොල් ටිකක් ගත්තා. ඊට පස්සේ ඉතින් මෙන්න එහෙම දාගෙන ඔක්කොම දාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මිරිස් දාගන්න ඉතින් හැතින තරමට ඉතින් Tamanට ඕනේ කරා. මම ගම්මිසුත් දාගත්තා. ඊට පස්සේ කැලිමිරිස් පොඩ්ඩකුත් දාගන්න ඉතින් ආතල්නේ. ඊට පස්සේ ලුණු ටිකකුත් දාගෙන ආතල්ලගේ. ඊට පස්සේ ඉතින් ඔන්න සුපිරි මේක උඹලකට නැත්තම් පිස්සු වගේ ඉතින් උඹලකට දාගන්න. ඊට පස්සේ ඉතින් පොතුත් එක්ක දෙහි ටික දාගෙන ඉවර වෙලා ඊට පස්සේ හොඳට අනාගෙන යamak තමයි තියෙන්නේ. තව පොඩ්ඩකින් එනවා සුපිරිම කලයක මේක එනවා සුපිරිම කලයක ඔන්න ආවා. අම්මඩ කොට සටබඩ. ඊට පස්සේ ඉතින් පාන් කෑල්ල අරගෙන පාන් ගෙඩි හොඳම තැනින් කඩාගෙන තමන් ආසම තැනින් කඩාගෙන එන ඔන්න මගේ පොල් සම්බල තියෙනවා. කැතට පෙන්නන්නේ පස්සේ හොඳම කෑල්ල අරගෙන මම දැන් කාලේ වල උඹලට පිට් කියනවා. පිට් කියනවා.